2026 සිංහල සහ හින්දු අලුත් අවුරුදු නැකත් සීට්ටුව. අයිබෝවන් නැකත් සම්බන්ධයෙන් සිදු කරන මේ වැඩසටහන නැකත් අනුව වැඩසටහන් කිහිපයකින් ඔබ වෙත ගෙනෙන නිසා එසෑම වැඩසටහනක්ම නරඹන්න කියලා අපි ඔබට ඉතාමත් ආදරෙන් මතක් කරනවා. ඒ වගේම Recording LK YouTube channel එක subscribe කරලා notification bell icon එකත් click කරලා තියාගන්න. ඉදිරියේදී upload වෙන සියලුම වැඩසටහන් එවිට ඔබට දැක බලා ගන්නට පුළුවන්. රැකී ආරක්ෂා සඳහා පිටත්ව යාම. පළමු නැකත. අප්‍රේල් මාස 20 වෙනි සඳුදා පූර්ව භාග 6:27ට ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිපතක් හා එළකිරි මිශ්‍ර කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා පිටත්ව යෑම මැනවි. දෙවන නැකත. අප්‍රේල් මාස 20 වෙනි සඳුදා පූර්ව භාග 6:50ට මුතු සහ ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී ගිතෙල් හා තල් මිශ්‍ර කිරිපතක්ද දීකිරි සහ අක්කලා සමග කැවිලි වර්ගයක් අනුභව කර නැගිනහිර දිශාව බලා පිටත්ව යෑම මැනවි. ආයිබෝවන් රංග මහත්මයා. ඔව් ආයිබෝවන්. අලුත් අවුරුදු නැකත් සීටුව යටතේ ඉදිරිපත් කරන වැඩසටහන් පෙළේ අද අපි රංග මහත්මයාත් සමග කතා බහ කරන්නේ රැකී ආරක්ෂා සඳහා පිටත්ව යාම සම්බන්ධයෙන්. මේ නැකත සම්බන්ධයෙන්. ඉතින් අපි කාටවත් ඇතිවන මුල්ම ප්‍රශ්නය තමයි ඇයි මේ නැකත් දෙකක් මේ අවුරුද්දේ තියෙන්නේ? කලින් අවුරුදු වල මේ වගේ නැකත් දෙකක් ඉදලා තිබුණෙත් නෑ. හදිසි රාජකාරී වලට යනවා කියලා එකකුත් නෑ. රාජකාරී සහ රැකී ආරක්ෂා කියන ওই දෙකම එක වගේ. ඉතින් මේ මම නම් දකින්නේ මේක මේ ප්‍රායෝගිකව යොදන තත්වයක්. ඒ කියන්නේ අද කාර්යබහුල මේ නූතන සමාජය ගැන හිතලා තමයි මේක යොදලා තියෙන්නේ මේ තුනම. දැන් මෙතනත් රැකී ආරක්ෂා සඳහා නැකත් දෙකක් තියෙනවා. ඒතර හේතුව තමයි එකක් මේ කාර්යබහුල සමාජයේ සමහරු ඉන්නෝ ටිකක් ඈත පළාත් වල ඉඳලා කොළඹට එනවා වගේ. උදාහරණයක් මම ගන්න. අපි තුන් ගාල්ල ඉඳලා ට්‍රේන් එකේ කොළඹට එන කෙනෙක්. ඒතර එයා ටිකක් උදෙන් එන්න ඕන. ඒ උදෙන් පිටත් වුණාම රැකියා ස්ථානයට එන්න තියෙන කාලය ගත්තම උදෙන් එන නැකතෙන් එන එක හොඳයි. හැබැයි අපි හිතමු දැන් ඔයා ශෙහානි වගේම ශෙහානි වැඩ කරන්නේත් කොළඹ තැනක ශෙහානිගේ ගෙවලුත් තියෙන්නේ කොළඹ කිට්ටුව. ඉතින් ශෙහානි ඔච්චර උදෙන් ගියොත් වැඩ කරන තැනට ආයතනයට ගියාම තේරුමක් නැහැ. කාලය නාස්තියක්. එතකොට අන්න දෙවෙනි නැකත යොදා ගන්න පුළුවන්. හරි. වෙන්න ඒක ඒ ප්‍රායෝගික తত্ত্বය ගැන හිතලා තමයි නැකත් දෙකක් හඳුන්වලා දීලා තියෙන්නේ සහ හොඳ වෙලාවට සුබ නැකත් ප්‍රබල සුබ නැකත් දෙකකුත් මේ දිනේ යෙදිලා තියෙනත් නිසා. හරි සමහර දවස් අපිට තියෙනවා එහෙම නැකත් දෙකක් දෙන්න විදිහක් නැහැ ඒක ළඟ. සමහර නැකත් අපි ගත්තොත් දැරියක් මල්වර වුණාම සමහරලාට අහනවා අපේට ඉක්මනට දිනයක් දෙන්න අපි කියනවා එහෙම දෙන්න බෑ. ඒ කියන්නේ සුබ නැකත තෝරන්න ඕන. ඒ නිසා ගොඩක් කාලයක් නිවසේ රැඳී ඉන්න වෙනවා දරුවෝට. අන්න ඒ වගේ තත්ත්ව තියෙනවා. ඉතින් මෙතන හොඳ වෙලාවට මේ දවසේ ප්‍රබලත්වය තියෙන නැකත් දෙකක් යෙදුන එකත් ඉතා හොඳ දෙයක්. ඒ අනිත් දේ. ඒ වගේම හදිසි රාජකාරිය සඳහා පිටත්ව යාම කියන නැකත යටතේ ඔබ කරුණු දැක්වීමක් කළා. මේ ජීවන වෘත්තිය එහෙමත් නැත්නම් රැකියාව හෝ ව්‍යාපාරය අලුත් අවුරුද්දෙන් පස්සේ පටන් ගන්න මේ අවස්ථාවේ සුබ නැකතකින් පිටත් වීමේ වැදගත්කම ගැන අපි වැඩිදුරටත් කතා බහ කරොත්. ඔව් එතනදී ඇත්තටම මේ සුබදායි සිතුවිල්ල කියන එක සහ දැන් අපිට කොහොමත් අපේ පැරණන්ටත් තියෙනවා. ඒ කියන්නේ අපි ඕන කෙනෙක්ට තියෙනවා පොඩි විශ්වාසයක්. ඒ කියන්නේ හිතට හයියක් දෙන එකක් තමයි මොකද්ද? මම මේ පිටත් වෙන්නේ සුබ නැකතකින්. එතකොට අතීතේ අපිට දැන් තියෙන මේ දියුණු තාක්ෂණය හෝ දියුණු ක්‍රමවේද තිබුණේ නැහැ. එතකොට සමහර විට රැකියාවන් වලට සමහරුගේ රජවාසලට සමහරවිට ඒ රජුගේ අමාත්‍ය මණ්ඩලය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රජුගේ හේවා බටේක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ජ්‍යොතිර්වේදියෙක් වෙන්න පුළුවන්. ගැල්කරුවෝ වෙන්න පුළුවන්. වෙළෙඳාම යනවා වෙන්න පුළුවන්. මේ ඕන දෙයකදී මේ සුබ නැකත ඒගොල්ලෝ තෝරගත්තේ ඇයි? මද සිට තව වසරක් කාලයක් දක්වාම මේ සුබ නැකතෙන් ගියාම මගේ රැකියාව, මගේ ජීවනෝපාය පිටුම ගොවිතැන වෙන්න පුළුවන්. ඒක සාර්ථක වෙනවා කියන ඒ සුබ සිතුවිල්ලත් එක්ක තමයි තියෙන්නේ. එතකොට අසුබ නැකතක් මෙතන තිබුණොත් කියනකොත් කවුරුත් කරයිද ඒක? නෑනේ. එතන තමයි මේ සුබ නැකත කියන එක. සුබ වෙලාව. ඒ වගේම එතන තියෙනවා මේ අදාළ මොහොත. ඒ කියන වෙලාව ප්‍රබල තත්ත්ව විශ්වයේ ශක්තිය උද්ගත කරන තත්ත්ව උදා කරන තත්ත්වයක්. එතකොට මේ සුබ මොහොතින් පිටත්වීම හෝ සුබ මොහොතින් මේ කාර්යය පටන් ගන්නවා කියන එක තුල තියෙන්නේ මේ පිටත් උනේ නිවසින්.
එතකොට මේ නිවසේ ඉන්න සමහරලාට තමන්ගේ දැන් අද කාලේ නම් රාජකාරී විදිහට ස්වාමි පුරුෂයා සහ බිරිඳ දෙන්නම රැකියාවලට යනවා. ඒ වගේ තියෙනවා. නමුත් අතීතයේ එහෙම නෙමෙයි. ගොඩක් වෙලාවට බිරිඳ විතරයි නිවසේ රැඳෙන්නේ. එතකොට තමන්ගේ ස්වාමි පුරුෂයා ඔන්න පළවෙනි වතාවට හාහා පුරා කියලා තමයි මේ පිටත් වෙන්නේ. ඇයටත් පොඩි ස්පාසුවක් තියෙනවා. අනේ මගේ ස්වාමි පුරුෂයා යන්නේ සුබ මොහොතින් පිටත් වෙන්නේ. මග අවහිර කරදර, බාධා, සතුරු කරදර, සතුන්ගෙන් කරදර ඔය කිසි දෙයක් නැහැ. මොකද අතීතයේ මීට වඩා වනගහණය වැඩි, සතුන් වැඩි, සතු සර්පයෝ වැඩි. ඉතින් ඕන දෙයකට ඒ රැකවරණය ඉස්සර මීට වඩා අවශ්‍ය වුණා. දැන් අද කාලේ නම් අපිට තියෙන්නේ හදිසි අනතුරු වගේ දේවල්නේ. ක්‍රියා අනතුරු වගේ තත්ත්ව ඒවා විතරයි. ඉතින් අන්නේ ගැහැටක් නොවි මේ වසර පුරාම සාර්ථක වෙන්න මේ සුබ මොහොතේ තියෙන ශක්තිය සහිත සුබ වේලාව අනුගමනය කිරීමෙන් මේ අවුරුද්ද පුරාම මේ தત્ත්වය හොඳ වේවා, ජීවනෝපාය සාර්ථක වේවා, ව්‍යාපාරය සාර්ථක වේවා කියන ඒ හැඟීමත් එක්ක තමයි මේ කටයුතු කරන්නේ. ඇත්ත. අපේ සංස්කෘතයේ ජ්‍යොතිෂමය පැත්තට අමතරව සාමූහිකව කටයුතු කිරීම, සුබවාදී චින්තනය වගේ දේටත් තැනක් තියෙනවා. ඒ වුණාට මේ වර්තමානයේ අපේ සමහරුන්ට මේ නැකතට රැකියාවට යනවා කියන එක චුට්ටක් කරන්න බැරි කටයුත්තක් වෙලා තියෙනවා. ඔව්. ඒකට හේතු වෙන්නේ මේ නූතන රැකියා තියෙන විදිය, සේවා මුර ක්‍රමය, අත්‍යවශ්‍ය සේවා කලින් වැඩසටහනේ අපි කිව්වා වගේ සමහරවිට අවුරුද්ද ලබන වෙලාවෙ ඉන්නේ රැකියා ස්ථානේ ඒ වගේ. නමුත් ඔබට කළ හැකි දේවල් තියෙන්න පුළුවන්. අපි කියමු සමහරවිට ඔබ කොතන හිටියත් මේ කියන ආහාර වර්ග අනුභව කරන්න පුළුවන්ද? ඒ වගේ ඒ කියන්නේ මෙතනින් කළ හැකි සුබ දිශාව අනුගමනය කරන්න පුළුවන් නම් ඒක කරන්න. ඒ කියන්නේ එදින ඔබ යන වෙලාව නිවසින් පිටත් වෙන වෙලාව වෙන වෙලාවක් වුණත් මේ දිනේ සුබ දිශාව අනුගමනය කරන්න. ඒ කියලා තියෙන ආහාර වර්ග අනුගමනය කරන්න. මොකද ඒ දිශාව කියන්නේ මොකද්ද? මරු සිටින දිශාව, යෝගිනි සිටින දිශාව වගේ දේවල් මග හැරලා තමයි මේ දේ කරන්නේ. ඉතින් යන්නේ වගේ කළ හැකි දේවල් ටික කරන්න. ඒක පළවෙනි දේ. ඒ වගේ තමයි අපි දන්නවා දැන් සුබ දිශාව වගේ දෙයක් කරනවා විතරක් නෙවෙයි ගොඩක් වෙලාවට අපේ පැරණි අයගේ සිරිතක් තිබුණා. ඒ වගේ දුර බැහැරකට යනවා නම් සුබ කටයුත්තකට පිටත් වෙනවා නම් කලයක කියන්නේ පිරිච්ච දියපිරි කලයක් අරගෙන ඒ කලයේ උකුලේ තියාගෙන තමයි එක්ක තමන්ගේම බිරිඳ හෝ කාන්තාවක් ඉදිරියට එන්න ඕන. ඒක හිතලම කරනවා. ඒක සුබ පෙර නිමිත්තක්. ඉතින් තවත් සමහරු අනිවාර්යයෙන්ම දකුණු පාය තමයි පෙරට තියන්නේ. මෙතනදී මතක තියාගන්න දකුණු පාය දිශාව බලනවා කියලා දැන් සමහරු වරද්ද ගන්න දේවල් ටිකක් තියෙනවා. එකක් තමයි දැන් සමහරු ඉන්නවා දැන් දකුණු දිශාව ගොම නිවසේ උළුවස්ස තියෙන්නේ නැගෙනහිර දිශාවට ඉස්සරහට නම් දැන් දකුණටනේ යන්න ඕන කියලා මෙයා හරහට කකුලෙක් වගේ මෙහෙම යන්න ඕන. එහෙම නෑ. ඔබ පළවෙනි පියවර තබද්දී දකුණු දිශාව නම් බලන්න තියෙන්නේ නැගෙනහිර ඔබේ ඉදිරියෙන් නම් තියෙන්නේ දකුණු දිශාව මේ පැත්ත නම් මේ දෙසට තමයි S2 තියෙන්න ඕන. තියලා පළමුනේ පියවර තියන්න. තියලා ඉවරලා නැවත තමන්ගේ ඉදිරිපස බලාගෙන ඉස්සරහට යන්න. කියන්නේ දිශාවට net යොමු කරලා ඉතිරි පියවර තියාගන්න කමන්නේ දකුණු පළවෙනි පියවර තමයි තියන්න ඕන. එහෙම නැතුව ඔබ මෙහෙම අමාරුවෙන් හරහට ගිහිල්ලා වැටකඩලු ඔක්කොමත් පෙරලගෙන වැටෙන්න ඕන නෑ. පාය පැටලෙන්න ඕනේ. අර ඒ සුබ දිශාවට අනුගමනය කරලා එක පියවරක් තබගන්න හරි. ඒක අනිද්දේ මතක් වෙච්ච වෙලාව කිව්වේ. ඉතින් සමහරව අනුගමනය කරනවා අපි දැකලත් තියෙනවා. අර වගේ මේ දිශාවට යන්න කොහම හැබැයි මගේ උළුවස්සෙන් මම ප්‍රධාන දොරටුවෙන් අඩිය තියලා යන්න තියෙන අර පැත්තට යන්න විදිහක් නෑ. ඉතින් හරහට යනවා. සමහරු පිටිපස්සට යනවා. එහෙම බෑ. එහෙම අවශ්‍යත් නැහැ. ඒක අනිද්දේ. ඉතින් මේ දිශාව ඒ වගේම තමයි සමහරලාට පුළුවන් ඔය මංගල නැකත්වලදිත් කරනවාද මේ මොනවද සුදු මල් එක වතුර වීදුරුවක් බොන්න දෙනවා. අන්න ඒ වගේ ක්‍රමයක් වුණත් සුදු මල් ටිකක් දාලා එහෙම දෙන්න පුළුවන් නම් හොඳයි. නැත්නම් පිරිත් පැන් තියෙනවා නම් පිරිත් පැන් ටිකක් බොන්න දෙන්න පුළුවන්. නිවසෙන් ඒ අදාළ රැකියාවට මේ නැකතට නැකතට යාගන්න බැරි අයටත් වැඩි හොඳයි. එදා දිනේ යනවා. හරි. ඒ කියන්නේ මේ දිනේට හෝ මේ නැකතට යාගන්න බැරි වුණත් ඔබ අවුරුදු සමීවාර වෙලා නිවාඩුවර ඉවර වෙලා ඔබ වැඩට යන්නේ අපි හිතමු වෙනත් දිනයක කියලා. එදාටත් අන්න අර ඒ කියපු චාරිත්‍ර ටික හරි කරලා බලන්න. ඒ කියන්නේ අපි කළ හැකි දෙයක් කරන්න පුළුවන් කැමති අය ඒක ඒ විදිහට හරි කරන්න. ඒ කියන්නේ ඔබ අවසන්නේ අපිට කරන්න බැරි ටික අපිට එහෙනම් නවත්තලා කරන්න පුළුවන් ටික පමණක්වත් කරන්න කියන එක. ඒ කියන්නේ මෙතන දැන් මේ නැකතට අදාළ චාරිත්‍ර වලට අමතරවත් ඔබ දකිනවා නම් නිවසෙන් බැහැර වෙනකොට කළ හැකි චාරිත්‍ර වාරිත තියෙනවා නම් ඒව අනුගමනය කරන්න. ගැටලුවක් නැහැ.
පළවෙනි නැකතට අනුව සඳුදා දිනේ ශ්වේත වර්ණය. ඒක එහෙම නැත්නම් සුදු පැහැති වර්ණය ඔව්. සැරසෙන්න කියලා තමයි තියෙන්නේ. එතකොට දෙවෙනි නැකතේ ඊට අමතරව මුතු පැහැයත් යොදා ගන්නවා. ගන්නවා. ඔව්. මොකක්ද මේ මුතු පැහැය? ඔව්. එතකොට දැන් මේ සුදු පැහැය අපි යොදාගන්නේ චන්ද්‍රයා මූලික කරලා. හරි? චන්ද්‍රයට අයිති පාට. එතකොට ඒ වගේම තමයි සඳුදා දිනේ මේ නැකත් දෙකම යෙදෙන්නේ. නමුත් මේ දෙකේදී දෙවෙනි නැකතට අපි යොදා ගන්නවා මුතු කියන දේ. මුතු වර්ණය. ඉතින් මෙතන ජ්‍යොතිෂයේ ගොඩක් දේවල් තියෙනවා. එකක් තමයි අපි නැකතක් හදනකොට බලන ගොඩක් දේවල් තියෙනවා. ඒක පළවෙනි කාරණය. කලිනුත් මම වැඩසටහන කිව්වා වගේ. ඉතින් මෙතනදී මරුසි තියෙන දිශාව මග අරිනවා. ඊළඟට මොනවද පංචපක්ෂි බලය බලනවා. යෝගනි සිටින දිශාව මග අරිනවා. ඒ වගේලා සුබ දිශාවන් තෝරනවා. ග්‍රහයින්ගේ බල තත්ත්වය කොයි වගේද කියලා බලනවා. ඉතින් මෙතනදී අපි ගත්තොත් සඳුට එහෙම නැත්නම් චන්ද්‍රයාට අයිති සුදු පැහැය එහෙම නැත්නම් ශ්වේත වර්ණය කියන එකේම එක ප්‍රභේදයක් තමයි මේ මුතු කියන එක. එතකොට චන්ද්‍රයා ජලයට අධිපති ග්‍රහයක් කියලාත් අපි සලකනවා. එතකොට මේ ජලයේ තියෙන මෘදු බව එක මුතු කියන්නේ මොකද්ද? මුතු බෙල්ලාගෙන් තමයි ප්‍රධාන වශයෙන් ගන්නෙ. එතකොට ඒ ජලජ ජීවියෙක්. ඊට අමතරව ගජමුතු කියලා තියෙනවා මේ ඇතාගේ දල ඇතුලේ තියෙන එක. එතකොට කොහොම වුණත් මේ මුතුවල පාටයි තනි සුදු පාටයි අතර පොඩි වෙනසක් තියෙනවා. අර මුතුවල මුතු පළඳින අය නම් දන්නවා තියෙන පොඩි කිරි ගතියක්. හරි? මෘදුයි. තනි සුදු කියන්නේ දීප්තිමත් වර්ණයක්. එතකොට මේ දෙක අතර තියෙන දේ එක්ක තව තියෙනවා චන්ද්‍රකාන්ති පාෂාණ කියලා වර්ගයකුත්. එතකොට සඳ කැන් කියලා කියන්නේ. එතකොට චන්ද්‍රකාන්ති පාෂාණ කියන්නේ ගොඩක් වෙලාට චන්ද්‍රයා හොඳින් මෝරා තියෙන දිනවලදී ඒ තෙතමනේ සහිත තත්වයක් ඇති වෙන ඒ පාෂාණවල. ඉතින් මේවා අපි ඔය අපල උපද්‍රවවලදී මුදු පළඳින්න යොදාගන්න එකයි. එතකොට මේ සඳුකේ බල ශක්තිය ආකර්ෂණය කරගත හැකි වර්ණ දෙකක් තමයි මේ යොදලා තියෙන්නේ. එතකොට මේ දෙවෙනි නැකත් මොහොතේදී මේ ශ්වේත වර්ණයට අමතරව මුතු පැහැය යොදා ගන්න කියන්නේත් ඒකයි. මුතු පැහැයට අමතරව ඔබට මුතු පළඳනා තියෙනවා නම් මුතු පොටක් මුතු අල්ලපු මුද්දක් උනත් පළඳින්න අර සඳුගේ ආකර්ෂණ බලය ශක්තිය තව ගන්න පුළුවන් මෙතනදී. ඒකයි ගොඩක් වෙලාට අපි අපලවලදී කියනවා චන්ද්‍රයාගේ බලය වැඩි කරන්න ඕන නම් මුතු අල්ලපු හෝ චන්ද්‍රකාන්ති පාෂාණය අල්ලපු ආභරණයක් පළඳින්න කියලාත් අපි දැනුවත් කරන වෙලාවල් තියෙනවා. ඒ වගේම සඳුගේ බලයත් සමග මේ සුදු පැහැය සහ මුතු පැහැය මනෝවිද්‍යාවට අනුව කොහොමද බලපාන්නේ? මෙතන ඇත්තටම අපි ජ්‍යොතිෂයනුත් කියනවානේ මනසට ප්‍රධාන වෙන ග්‍රහයක් තමයි චන්ද්‍රයා. එතකොට සුදු පැහැයට අපි කලින් වැඩසටහන් වල කිව්වා වගේ සාමය පිළිබඳ හැඟීම අපිට උදා කරලා දෙනවා. ඒ වගේම මුතු වලත් එතනදී මේ චන්ද්‍රයාගේ අනිත් නියෝජනය තමයි මාතෘත්වය. ඒ කියන්නේ දරුවා සහ මව අතර තියෙන සම්බන්ධතාවය. දාරක ප්‍රේමය කියලා අපි කියනවා මාතෘ ප්‍රේමය. ඉතින් මෙන්න මේ දේවල් වලට මුතු එක්ක ප්‍රබල සම්බන්ධතාවයක් තියෙනවා. විශේෂයෙන් අපි ජ්‍යොතිෂයේ අපි දෙන උපදේශ වේදික උපදේශ අනුව දරුපල ප්‍රමාද කාන්තාවන්ට මුතු ඇල්ලු ආභරණ පළඳින්න කියනවා. ඒ වගේ ගොඩක් මේ සඳුගේ ආකර්ෂණය ලබා ගන්න. ඒතකොට අපි ගත්තොත් දරුවන් පිළිසඳ ගැනීම සම්බන්ධ ගැටලු තියෙන කාන්තාවන් වෙනුවෙන් අපි කරන සමහර ශාන්ති කර්ම පූජා වගේ දේවල් වලදී සුදු පැහැය අඳින්න කියනවා, සුදු පාට මල් යොදා ගන්නවා. ඒ වගේම අර වගේ මුතු අල්ලපු ගල් වර්ග ආභරණ පළඳින්න ඒ වගේ උපදෙස් ලබා දෙනවා. මොකද සඳුගේ සෞම්‍ය සිසිල් ගුණය ලබා දෙනවා. සමහරට ඇඟේ උෂ්ණත්වයේ භාවයේ උෂ්ණ ස්වභාවය නිසා දරුපල් හට ගැනීම ප්‍රමාද වෙන්න පුළුවන්. අන්න ඒ වගේ තත්ත්ව निराකරණය කරන්න. ඒතකොට ඒක මනසටත් තියෙනවා මනසේ සංසුන් කරන ස්වභාවයට. ඒක මනෝවිද්‍යානුකූලවත් සුදු සහ මේ මුතු පැහැය මනස සංසුන් කරන්න අධික චිත්ත වේගය තියෙනවා නම් ඒවා අවම කරන්න සහ පිරිසිදු භාවය. අපි නිකම්මට හිතන්නකෝ තනිකර සුදු පාට කාමරයක් ඇතුළේ ඉන්නේ කියලා. කළු පාට කාමරයකින් ඉඳලා සුදු පාට කාමරයකට යන්න වෙනස දැනෙන්නේ. හරි. එහෙම නැත්නම් වෙන වෙන පාට ගොඩක් තියෙන බඩු මුට්ටුත් එක එක පාට තියෙන කාමරයක ඉඳලා සුදු පාට කාමරයක සුදු පාට පුටු ටිකක් විතරයි තියෙන්නේ. යන්න වෙනස බලන්න. ඔබට වෙනසක් දැනෙනවා. ඒක ඇයි අපි සුදු පාට
තියෙන කොලයකම අපි අකුරු ලියන්නේ. හොඳින් පැහැදිලි. පැහැදිලි. හරි. එතකොට ටිකක් තද පාට කොලයක ඔය අකුරු ලිව්වොත් අපිට පැහැදිලි නෑ. ඉතින් අන්න ඒ වගේ ගොඩක් මේ මනසට ඒක තමයි සුදු පාට දිහා හොඳට සුදු පාට දෙයක් දිහා බලන් ඉඳලා නින්දකට යන්න බලන්න. ඒ වගේම නින්ද අඩු අය මානසික චිත්ත අවපීඩන තියෙන අයට අපි ඔය මුතු පළඳින්න ආභරණ පළඳින්න කියලා නිර්දේශ කරනවා ජ්‍යොතිෂමය. ඒකේ මනෝවිද්‍යාත්මක පැත්තකුත් ඒ වගේම තියෙනවා. ඉතින් මනස ස්ථාවර කරන්න, නිර්වෘල් සිතුවිලි ඇති කරන්න ඔය වගේ ගොඩක් පැතිවලදී මේ සුදු මුතු පැහැය උපයෝගී වෙනවා. ඉතින් අපි රැකිරක්ෂා සඳහා පිටත් වෑමේ නැකත සම්බන්ධයෙන් වැදගත් කරුණු කිහිපයක් ඔබ වෙත මේ විදිහට ගෙනාවා. ඉතින් එරංගසී පාලතිරත්න මහත්මයා ඔබට බෙහෙවින් ස්තුතියි අද දවසේ කතා බහටත් අපේ ඊළඟ වැඩසටහන පැල සිටුවීමේ නැකත. ඉතින් ඉතාමත් ආදරෙන් ආරාධනා කරනවා ඒ වැඩසටහනත් නරඹන්න කියලා. අයබෝවන්. මේ වීඩියෝ වැඩසටහන් පෙළේ සියලුම වැඩසටහන් ඔබට බලන්න අපි ආරාධනා කරනවා. ඒ වගේම recording.lk YouTube channel එකත් subscribe කරලා තියාගන්න කියලත් ඒ වගේම bell icon එකත් click කරලා තියාගන්න. එවිට ඔබට ඉදිරියේදී අප්ලෝඩ් කරන සියලුම වැඩසටහන් එකට බලන්න හැකියාවක් තියෙනවා. දැන් අපි මේ කරන හැම වැඩසටහනක්ම විශේෂයෙන් ගොඩක් වැඩසටහන් recording LK ආයතනයෙන් අපි මේ YouTube channel එකේ අප්ලෝඩ් වෙන වැඩසටහන් සියලුම කාලවලට වළංගු ඒවා. ඒ නිසා ඔබ යම් ව්‍යාපාරයක් කරනවා නම් එහෙම නැත්නම් ඔබ යම් භාණ්ඩයක් හෝ සේවාවක් ජනතාවට හඳුන්වා දෙන කෙනෙක් නම් ඔබේ ඒ සේවාව ව්‍යාපාරය ගැන අපේ මේ වැඩසටහන් ඇතුළෙදිම ප්‍රචාරයක් ලබා දෙන්න හැකියාව තියෙනවා. එතකොට මේ මගේ වැඩසටහන විතරක් නෙමෙයි රෙකෝඩින් LK ආයතනයත් එක්ක වෛද්‍යවරු ඉන්නවා. තවත් ගොඩක් මේ මෑතකින් ඉඳන් අපි පටන් ගත්ත මැජික් ශිල්පීන්ගේ වැඩසටහන් ඔය වගේ ගොඩක් ඒවා තියෙනවා. ඒක කවදාවත් මේ කාල සීමාවට විතරයි කියලා වෙන් වෙන්නේ නැති ඒවා. ඉතින් ඔබට හොඳ අවස්ථාවක් මේක ඔබේ වෙළඳ ව්‍යාපාරයේ සම්බන්ධ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් වෙළඳ දැන්වීමක් විදිහට අපහරහා ප්‍රචාරයක් ලබා ගන්න පුළුවන්. ඒ අවශ්‍යතාවයක් තියෙනවා නම් පහත දැක්වෙන දුරකථන අංක වලට අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. ආයුබෝවන්. ස්තුතියි.